දෙක පියාගෙන උනත් නර්ස් කෙනෙකුට ලේ ටිකක් ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ. හැමෝගෙම මෙහෙම නැති නිසා ලේ ගන්න නහරයක් හොයාගන්න ගැජට් එකක් තමයි ඇගියුවේන් කියලා කියන්නේ. පේනවනේ ලයිට් එක අල්ලපු ගමන් නහර පොකුරු පිටින් පේන විදිහ. මේ තියෙන්නේ යාළුවනේ ලෝකේ භයානක සද්ද නිකුත් කරන විසිල් එක. අහලම් බලමු මේකේ සද්ද කොහොමද කියලා. ඕන කෙනෙක් ඉන්නවා නම් ලෙඩ් විසිල් කියලා සර්ච් කරලා ඔන්ලයින් මේක ගෙන්න ගන්න පුළුවන් නේ. අංකුණ්ඩෙකුගේ එහෙම නැත්නම් හැකරැල්ලෙකුගේ එවඩැල්ල කොහොමද වැඩිලා තියෙන විදිය එයා ඇවිදිනකොට අදමයි නේද මෙහෙම දෙයක් දැක්කේ. දාන්නකො එහෙනම් වීඩියෝ එක ලයික් එක. මේ වීඩියෝ එක කාලෙකට කලින් සෝෂල් මීඩියා වල වයිරල් වෙච්ච වීඩියෝ එකක්. මට තියෙන පුදුමය මේ එක්ක කිඹුලෙක්වත් මේ මිනිස්සයාට ඇටැක් කරන්නේ නැත්තේ කියන එක. මේක මේ වද වලින් පැණි ලබා ගන්න අතෙන් ක්‍රියාත්මක කරන්න හදපු මැෂින් එකක්. මෙහෙම තමයි යාළුවනේ රේල් පාරවල් වල කොටගලවල නැවත හයි කරන්නේ. දැක්කම සමහරුන්ට හිනත් යනවා ඇති. ඒත් ඇත්තටම hina වෙන්න දෙයක් නන් නෙමෙයි. කොච්චර ප්‍රයෝජනවත්ද බලන්නකෝ මේ ටෝච් එක මේ හරකට. කොහොමද ඒ ගැජට් එක? මරුනේ. ඔයාලා මේ බලන් ඉන්න යාළුවනේ සාමාන්‍යයෙන් ඩොලර් 75000ක් විතර වෙන ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2ක් විතර වෙන PI Spider 6 DOF motion simulator එක දිහා දැක්කම ආස හිතුණාට ඉතින් මේ වගේ බාණ්ඩයකට ගොඩ වෙන්නත් වාසනාව තියෙන්න ඕනේ. අද දවසට මේ වීඩියෝ එක අවසන් කරන්න මම තෝරගෙන තියෙන්නේ යාළුවනේ අභ්‍යවකාශයේදී ශුන්‍ය ගුරුත්වයක් යටතේ තනියම බේස්බෝල් ගහන කෙනෙක්. එහෙනම් ඉතින් මේක බලන ගම අමතක නොකර අද වීඩියෝ එකත් ලයික් කරලා channel එක subscribe කරලා notification උත් on කරගන්න. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මිස් වෙච්ච වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ක්ලික් කරලා බලන්න. අදට නවතිනවා. හැමෝටම ජය.